දීර්ඝ කාලයක් වුන් බලය හෙබෙව්වා. එතනින් නොනැවති තමන්ගේ බලය තමන්ගේ පරම්පරාවට බලසිතියම එල්ලලා තිබුණා. තාත්තා, මල්ලි, බාප්පා, පුතා, මුණුබුරා ඒ විදිහට බලසිතියම එල්ලලා තිබුණා. තාත්තා, අම්මා, දියණිය ඒ විදිහට බලසිතියම එල්ලලා තිබුණා. මාමා, බෑන බලසිතියම එල්ලලා තිබුණා. ඒගොල්ලෝ දිගු කාලයක් කල්පනා කරා ඒගොල්ලන්ගේ පරම්පරාවන් අතේ මේ බලය පවත්වාගෙන අපේ රටේ පොදු ජනයා මහත් පීඩාවට අසාධාරණයට පත් කරමින් ඉදිරියට බලය ගෙන යන්න පුළුවන් වේවි කියලා. හැබැයි පෞගේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ රටේ ජනතාව ඉතාමත් නිර්භීත තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව තමයි පරම්පරා ගණනාවක් ඉදිරියට එළලා තිබුණු බලසිතියම මුළුමනින්ම අකුලලා පොදු ජනතාව අතට බලය මාරු කරන්න මේ රටේ ජනතාව සමත් වුණා. අන්න ඒ බලයේ අහිමිවීමේ අපේක්ෂා බංගත්වයේ අඳෝනාව අපිට අහන්න ලැබෙනවා. තව පැත්තකින් තමන් බලය හොබවනකොට මහජනයාගේ ධනය නාස්ති කරමින් අතිවරප්‍රසාද සහිත ජීවිතයක් ගත කරා. පොදු නීතියට යටත් වන ජීවිතයක් ගත කරා. පොදු ජනයාට උඩින් මහා බලපරාක්‍රමයක් යොදාගෙන ජනතාවට උඩින් ඉන්න බලයක් හෙබෙව්වා. අද මොකද සිදු වී තිබෙන්නේ? අද පොදු නීතියට යටත් වී තිබෙනවා. වරප්‍රසාද අහිමි වී තිබෙනවා. නීතිය සමානව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. දැන් මොකද වී තිබෙන්නේ? දුකක් ඇති වී තිබෙනවා. ඒ නිසා අනිත් පැත්තෙන් තියෙන මොකද්ද? වේදනාවේ අඳුනාව. තව පැත්තකින් තියෙන මොකද්ද? ඒගොල්ලෝ දන්නවා අපරාධ කරපු ප්‍රමාණය අපිට වඩා. ඒගොල්ලෝ දන්නවා වංචා කරපු ප්‍රමාණය අපිට වඩා. එනිසා මොකද සිදු වී තිබෙන්නේ? ඒගොල්ලෝ දන්නවා වංචා දූෂණයේ යෙදුණු ප්‍රමාණය අපරාධයේ යෙදුණු ප්‍රමාණය. ඒ වගේම මේගොල්ලෝ දන්නවා අපි කවුද කියලා. මතක තියාගන්න. හොඳද? ඒගොල්ලන්ගේ අපරාධයේ ප්‍රමාණය දන්න තරමටම ඒගොල්ලෝ දන්නවා අපි කවුද කියලා. දන්නවනේ. ඒ නිසා භීතියේ අඳුනාව තියෙනවා. භීතියේ අඳුනාව. සාද මොකද්ද දේශපාලනේ අනිප්පස තිබෙන්නේ? අපේක්ෂා බංගත්වයේ වේදනාව. වරප්‍රසාද අහිමිවීමේ අඳෝනාව. භීතියේ තැතිගැන්ම. එනිසා තවදුරටත් දේශපාලන ව්‍යාපාර නැහැ. ඒවා නිකන් වැල් බයිලා කණ්ඩායම් මත වැල් බයිලා. එහෙම නෙවෙයිද? නේද? මාර්තු වල ආණ්ඩුවේ වැටෙනවා කියනවා. මාර්තු පැන්නාම අගෝස්තු කියනවා. අගෝස්තු එන්නත් කලින් අප්‍රේල් වලට කල් දාලා. දැක්කද? ඊට සනිත් කෙනෙක් කියනවා නෑ මම දෙසැම්බර්. ඇයි වැල් බයිලා හොඳේ? දේශපාලන ව්‍යාපාරයක් නෑ. දෘෂ්ටිවාදයක් නෑ. සංවිධාන ශක්තියක් නෑ. කරන්නේ කුමක්ද කියලා දන්නේ නෑ. එහෙම විසිරුණු කොටස් වල එකතුවක් තිබෙනවා. ඒක දේශපාලන ව්‍යාපාර නෙවෙයි. එනිසා අපි තා හොඳින් දන්නවා තව දුරටත් අපිට අපෙන් එළියේ අභියෝගයක් නැහැ. අපෙන් එළියේ අපට අභියෝගයක් තිබෙනවද? නැහැ. අද අපෙන් එළියේ තිබෙන්නේ සුම්බුන් ගොඩක එකතුවක් මිසක් අභියෝගයක් නෙවෙයි. එහෙනම් අභියෝගෙ තියෙන්නේ කොතනද? අභියෝගෙ තිබෙන්නේ අපට අප තුලමයි. ඒක අපි තේරුම් ගන්න ඕන. අභියෝගෙ තිබෙන්නේ අප අසලමයි. අභියෝගෙ තිබෙන්නේ අප සමීපයේමයි. එනිසා අභියෝගය පියමන් කිරීම සඳහා අපි අප තුලම තිබෙන ප්‍රතිවිරෝධතාවයෙන් නොගැලපීම් අලුත් තත්වයට අනුව අනුරූපී වෙන්න අසමත් වීම අලුත් තත්වයේ තේරුම් ගන්න අසමත් වීම
නව තත්ත්වයට අනුරූප වන පරිදි හැඩගැසෙන්නේ කෙසේද? ඒට අසමත් වීම ප්‍රශ්නේ තියෙන අපි ගාව. තවදුරටත් එළියේ ප්‍රශ්නේ. අපි කවුද? අපි දීර්ඝ කාලයක්, පොඩි කාලයක් නෙවෙයි, අවුරුදු 65ක් අරමුණකට කැපවීමේ උරුමය අපට තිබෙනවා. අවුරුදු 65ක් ස්වල්ප කාලයක් නෙවෙයි, අරමුණකට කැපකිරීමේ උරුමය සහිත ව්‍යාපාරය තමයි අද මෙතෙන්ට එක්රැස් වෙලා තිබෙන්නේ. ස්වල්ප කාලයක්, පරම්පරා ගණනාවක් ජයග්‍රහණ ලෙසද අතිශය පරාජය, අතිශය අභියෝගය, ළඟම හිටපු අය අත්තර යන පමණක් නෙවෙයි, එරෙහිව ව්‍යාපාර ගොඩනැගීම් මේ ආදී දීර්ඝ කාලයක් එහෙත් අපි අත්නවර හිටියා අරමුණක්. එනිසා අපි කවුද? අරමුණක් වෙනුවෙන් උරුමය කර තියාගෙන යන කණ්ඩායමක්. සමහර විට අපි පුරුද්දේ බලයට වැඩ කරා. ඉලක්ක ඈත ඉලක්ක, අභියෝගයන් සමීපතම අභියෝගයන්, අපි ඉදිරියේ ඉතාමත් ව්‍යාකුල තත්ත්වයන්, එහෙත් අපි වැඩ කරනවා. සමහර විට අපිට වැඩ කරන්න පෙළඹෙව්වා පුරුද්දේ බලය. වැඩ කරලා වැඩ කිරීම විසින් අපිට ඇති කරලා තියෙන පුරුද්ද විසින් අපි පෙළඹෙව්වා වැඩ කරන්න. හැබැයි දැන් ඒ සියල්ල කරලා පහුගිය සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපි බලය අපේ අතට අත්පත් කරගන්න අපි සමත් වුණා. දැන් තවදුරටත් අපිට තිබෙන්නේ පුරුද්දේ බලය නෙවෙයි. දැන් අප සතුව තිබෙන්නේ විශ්වාසී බලය. අපි විශ්වාස කරනවා මේ රට අපට ගොඩනැගිය හැකි. මේ රටේ ජනතාව අප කරේ විශ්වාසය තබනවා. මේ රටේ ජනතාව අප කරේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි පොදු ජනය අපි හැමදෙනාම එක අරමුණක් වෙනුවෙන් වැඩ කිරීම සඳහා පෙළඹෙමින් තිබෙනවා. විශ්වාසයේ බලය. එනිසා අපට තිබෙන්නේ විවස්ථානුකූල පැවරන බලය ඉක්මවා යන, පාර්ලිමේන්තුවෙන් අපිට ලැබී තිබෙන බලය ඉක්මවා යන අප සතුව තිබෙනවා විශ්වාසයේ බලය. අවුරුදු 65ක් එක් අරමුණක් වෙනුවෙන් අතිශය අභියෝගයන් තත්ත්වයේ යටතේ බලය ලබා ගැනීම අපි අතික්‍රමණය කරා නම් මේ රට ගොඩනැගීමත්, මේ රටේ ජනතාවගේ වුවමනාවන් ඉටු කිරීමත් සහතික වශයෙන් සාර්ථක කරනවායි කියන විශ්වාසයේ බලයත් එක්ක තමයි අපි මේට අවතීර්ණ වෙලා තිබෙන්නේ.